උදාසනක් සියලුම සනසි ව්‍යාපාරේ නායකතුමන්ලාගේත් කළමනාකාර මහතුරුන්ගේත් සියලුම සනස සමාජික මහතුරුන්ගේත් අවසරයි. බොහෝ කාලයකට පස්සේ දේශනයක් කරන්නට හිතුණා ලංකාවේ සනස සමිති ව්‍යාපාරයේ අභිවෘද්ධිය උදෙසා සනස සමිති ව්‍යාපාරයේ ඉන්න නායකතුමන්ලාගේ සහ කළමනාකාර මහතුරුන්ගේ ආකල්පවල සහ යම් කිසි වටිනාකම් වල වෙනසක් කිරීමේ ආරම්භ කරගෙන අපි පැහැදිලිවම දන්නා කාරණයක් තමයි සනස සමිති ව්‍යාපාරයට නැවත අලුත් ජීවයක් සහ පුනරුදයක් අවශ්‍යතාවයක් තිබෙන බව. මම ගැන කවුරුවත් දන්නේ නැත්නම් මගේ නම රංජිත් හෙට්ටිආරච්චි. මම ආධුනිකෙක් නෙවී ශ්‍රී ලංකාවේ සනස සමිති ව්‍යාපාරයට බොහෝ පැරණි නායකතුමන්ලා දන්නවා ඇති. 1978 සිට ස්වේච්ඡාවෙන් 84 දක්වා සොම්පකාර පුහුණු කටයුතු වලදී සොම්පකාර සනස ව්‍යාපාරයේ නායකතුමත් සමග සම්බන්ධව කටයුතු කරපු කෙනෙක්. 1984 දී පමණ පූර්ණ කාලින සාමාන්‍ය අධිකාරී වශයෙන් කටයුතු කිරීම ආරම්භ කළා. 1992 දක්වා ලංකාවේ සනස සමිති ව්‍යාපාරයේ ඒ කාලය තුළ බොහෝ ව්‍යාපෘති කරපු විත්‍ය බොහෝ දෙනෙක් දන්නවා ඇති. නම් දැනට මම අවුරුදු 33ක විතර කාලයක් සනස සමිති ව්‍යාපාරයට සම්බන්ධ ආසියානු ණයදන සමිති සම්මේලනයේ සාමාන්‍ය අධිකාරී වශයෙන් 2014 වෙනිදා වැඩ කළා. ඉන්පසු මියන්මාර් රටේ සනස සමිති ව්‍යාපාරයේ ප්‍රචාර කටයුතු කළා. දැන්ට ප්‍රධාන තාක්ෂණික නිලධාරී වශයෙන් කටයුතු කරනවා. ප්‍රධාන වශයෙන් මගේ මාතෘකාව වන්නේ legacy and the leadership කියලා. මේ බොහෝ දුරට මගේ දේශන ඉංග්‍රීසියෙන් ඇත්තටම කරන්නේ. මම මේ දේශනේ ඉංග්‍රීසියෙන් කරපු දේශනයක්. නමුත් බොහෝ ශ්‍රී ලාංකික සමූපකාර මගේ හිත මිත්‍ර නායකතුමන්ලා ඉල්ලා සිටියා සිංහල භාෂාවෙන් මේ දේශනය කරන්න අපේ තියෙන ශ්‍රී ලාංකික සමූපකාර නායකින් සහ කළමනාකරුවන්ගේ දැන ගැනීම සඳහා මා විසින් බලාපොරොත්තු වෙන්නේ අලුත් දැනුමක් අලුත් තාක්ෂණික භාවිතයක් ගැන. නමුත් ඔබ ආකල්පම වශයෙන් සනස සමිති ව්‍යාපාරයේ බොහෝ කාලයක් රැඳී සිටි බොහෝ කැප වූ අය වශයෙන් සැලකෙන නිසා නැවත විදිහට අපි කොහොමද මෙම ආයතනය යාවත් කාලීනී කිරීමේ සහ පුනර්ජීවනය කිරීමේ සඳහා කළ යුතු ක්‍රියාකාරකම් 10ක් මා එක කතා කරනවා. 2026 කියලා කියන්නේ තව දින 60කින් විතර වගේ අලුත් වසරක් ලබනවා. ඒ වසර ලබන්නට ප්‍රථම අප විසින් කළ යුතු ක්‍රියාකාරකම් 10ක් පිළිබඳ ඔබට නැවතත් සිහිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. එය දැනට ඉන්න සියලුම කළමනාකාර මහතුරුන් සහ නායකින් වගකීමක් වශයෙන් සැලකනවා නම් එය කාර්යභාරයට ඉහා ගියපු තමන්ගේ යුතුයකමක් හැටියට සැලකනවා නම් සනස සමිති ව්‍යාපාරය දැන් තිබෙන යම් කිසි මට්ටමින් ඉහළ මට්ටමකට නගා සිටවීමට ප්‍රයෝජනවත් වෙනවා ඇති. පැහැදිලිවම දන්නා කාරණයක් තමයි සනස සමිති ව්‍යාපාරයේ දැනට තිබෙනා වූ ප්‍රධාන වශයෙන් පෙළඹවීම සඳහා අලුත් ක්‍රියාකාරකම් සඳහා පෙළඹවීමට තිබෙනා වූ අකමැත්ත. මා දන්නා දනුවට සනස සමිති ව්‍යාපාරයේ මුල් බැස් තියෙන වටිනාකම ඉතා වැදගත්. සනස සමිති ව්‍යාපාරය කියන්නේ සමාජිකයින්ගෙන් එකතු වෙලත් සමාජිකයින්ගේ ආර්ථික සංවර්ධනය සඳහා ඒ අයගේ ක්‍රියාකාරකම් වලට කටයුතු කිරීම. අපි කොතෙක් දුරට කල්පනා කරලා බැලුවොත් එහෙම අපි සනස සමිති ව්‍යාපාරය බොහෝ දුරට ආඩම්බරයෙන් කතා කරනවා. අපි කෝටි 500යි කෝටි 700යි කෝටි 1000යි වශයෙන් තමන්ගේ ගොඩනැගිලි වල තියෙන උස මහත පළල ගැන වර්ණනා කරමින් ඔවුන් කටයුතු කරනවා වෙනුවට කටයුතු කිරීම දැන්ට පවත්වනවා. ඒ වෙනුවට සමූපකාර සමාජිකයින්ගේ ආර්ථික ක්‍රියාකාරකමේ පරිවර්තනයට කොයිතරම් දුරට කැප වුණාද, ඒ සමිති කොයිතරම් දුරට ඒ අයට එක්ක මිත්‍රත්වයෙන් කටයුතු කළාද, සහයෝගයෙන් කටයුතු කළාද, සමූපකාර නායකින් ගොඩනැගීම සඳහා කටයුතු කළාද කියන කාරණය මා විශ්වනවා මදක් නැවති කල්පනා කිරීමට අවශ්‍යයි.
අපි බොහෝ දුරට කරන කාරණයක් තමයි දැනට නායකත්වයේ පිළිබඳ විශාල හිඟයක් තිබෙනවා. නායකයෙක් කියන කල්පනා කරන්නේ අන් අය කෙරේ පෙළඹවීම, අන් අයගේ අවශ්‍යතාවයන් තේරුම් අර ගැනීම, අන් අයත් එකට කටයුතු කිරීම, අන් අයත් එක්ක සහයෝගිතාවෙන් කටයුතු කිරීම, වැඩි දෙනෙකුගේ තමන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ආයතනය පරමාර්ථය නොකර වැඩි දෙනෙකුගේ අරමුණු සඳහා මෙහෙවීම. එවැනි කාර්යයක් තුළ අපි නැවත බැලුවොත් එහෙම අවසර 40ක 45ක කාර්ය තුළ මා විශ්වනා බොහෝ දෙනෙකුට තමන් කරපු කාර්ය පිළිබඳව ප්‍රශ්න කිරීමට කාලය ඇවිත්යි මා විශ්වාස කරනවා. පළමුවෙන්ම මා බලාපොරොත්තු වෙනවා ඔබ අයගේ සෑම දෙනාගේ මේ වීඩියෝ එක බලන හැම කෙනෙක්ම මුලින්ම සිහිපත් කරගන්නට ඕන රැෆේෂන් මහත්මයා කියන කතා අහලා ඇති. සමස්ත සමිති ව්‍යාපාරයේ මුල් ආරම්භය ගැන අහලා ඇති. ගමේ සම්පත් ගමට ගමේ දුප්පත් මිනිස්සුන්ගේ ආර්ථික සංවර්ධනය, අපේ ඉන්න අඩු ආදායම් ලාභීන් එකට එකතු කිරීම, ඔවුන්ට මූල්‍ය වශයෙන් සහ ධනාත්මක චින්තන වලින් මෙහෙවීමේ කාර්ය අපි තවදුරටත් කොතෙක් දුරට මේ කාර්යයේ නිරත වෙනවාද නැද්ද? මේ පිළිබඳව මා විශ්වනා ඊළඟ මහසභා රැස්වීමේදී ඔබ විසින් කළ යුතු ප්‍රධානම කාර්යය reclaim your purpose. නැවතත් මුල් අරමුණු සිහිපත් කරන්න. ඔය ඔබගේ විශාල ගොඩනැගිල්ලක් හදාගෙන තිබුණාට ඒ ගොඩනැගිල්ල තුළ ඔබතුමාලා දැන් වායු සමීකරණය තුළ හිටියාට ගම් තුළ තව කොයිතරම් ප්‍රමාණයකට අඩු ආදායම් ලාභී සමාජිකත්වය නොලබා සමාජිකත්වයේ ලබාගත්තත් ඔවුන්ට මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට නොහැකිව කොතෙක් ඉන්නවාද කියන එක නැවත සිහිපත් කර සියලුම සමාජිකත්වයේ සහ නායකයන් නැවත අපේ මුල් අරමුණ ගමේ සම්පත් ගමට සනස සමිති ව්‍යාපාරයේ අඩු ආදායම් ලාභී සහ දුප්පත්කම තුරන් කිරීමේ විශාල මෙහෙයක් කරන ආයතනයක් වශයෙන් නැවත සිහිපත් කළ යුතුයි. දෙවෙනි කාරණය ඔබතුමන්ලාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ඉගෙන ගැනීමේ කාර්ය embrace lifelong learning. ජීවිතය පුරා තුළම ඉගෙන ගැනීමෙන් අදහස් කරන්නේ නැහැ පොත්පත්වල ලිවින තමුන්නාන්සේලා ගත්තාම තමුන්නාන්සේලාගේ අවුරුදු 35ක 40ක තිබෙනා වූ අත්දැකීම් කොයිතරම් දුරට අපි තරුණ අයත් එක්ක පෙළඹවන්න, තරුණ අයට දැනුවත් කරන්න. ඒකම දැනට අපි 1974 දී 75දී 78දී නැත්නම් 80දී කරපු මූල්‍ය ගණන් වලට වඩා අද බොහෝ දුරට සංකීර්ණයි. ඉතින් ඒ නිසා අපේ ශේෂ පත්‍රයේ සියලුම සමාජිකින් වගේම අධ්‍යක්ෂක මහතුරු විශ්ලේෂණය කර ගැනීමට දැනගන්න ඕන. ශුද්ධ අපේ ණය කලඹ, අපේ කල්පසු ණය, ආයතනික ප්‍රාග්ධනය, අන්න ව්‍යවස්ථාපිත සංචිතය, කොටස්, අපේ තියෙන ලාභ පරතරය, බෙදීම, සම්පකාර නීති රීති වල දැනුම, ඒ වගේ බොහෝ දුරට අපි කටයුතු කරන්නට අවශ්‍ය වෙනවා. එය ඉතා තාක්ෂණික දැනුම. අද බොහෝ දුරට දැනුම ගත්තහම ඔබට පුළුවන් නම් බලන්න මගේ YouTube එක ගිණුමට ගිහිල්ලා අඩු වශයෙන් මේ වගේ වීඩියෝ 200ක් විතර මම එක එක රටවල් වල පිළිබඳව අත්දැකීම් බෙදාගෙන තිබෙනවා. ගත්තොත් එහෙම කී දෙනෙක් දන්නවද ආසියානු ණයදෙන සම්මේලනයේ access කියලා එක ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඉතා ඉහළ ප්‍රතිශතයක් තියෙනවා කිව්ලෙක් කියලා අපේ තියෙන යහපාලනීය මැනීම සඳහා විතර අපේ ආයතනයේ business solution කියලා අපි පාවිච්චි කරන credit union business solution කියලා 36ක් අපි අඳුන්වලා දීලා තියෙනවා. එයින් කීයක් ඔබතුමන්ලා දන්නවාද? කරුණාකර මහා සංගමයත් එක්ක කතා කරන්න. ඒ ආයතනයේ බුද්ධිමය අයිතිය අපි මහා සංගමයට ලබා දීලා තියෙනවා. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම එවැනි අඛණ්ඩව ඉගෙන ගැනීමේ කාර්යයකට මැදිහත් වෙන්න. තුන්වෙනි කාරණය ඔබතුමන්ලාගෙන් බලාපොරොත්තු වෙන්නේ digitalize with the dignity. මේ කාරණේ ඉතාමත්ම වැදගත් වෙනවා. අපි 1978 දී බැංකුවක් ආරම්භ කරපු කාලේ වගේ නෙවෙයි. අද තිබෙනා වූ කාලේ ඊට වඩා වෙනස්. අපේ තියෙන සියලුම ගිනුගිනු කටයුතු පිළිබඳ ද්වංගීකරණය, ඩිජිටල් කරණය කියන එක සිංහලට පරිවර්තනය කරොත් මුදල් ද්වංගීකරණය තුලින් තමන්ගේ තියෙනා පැය 24ක් ඇතුළත ඕනෑම තැනකදී ඕන වෙලාවක කටයුතු කිරීමට අවශ්‍ය කරන
තාක්ෂණික දැනුම අපට අවශ්‍ය වෙනවා. තාක්ෂණික දැනුම කියන්නේ අපට තියෙන විරුද්ධකාරයක් නෙවෙයි. එය අපි එම්බ්‍රේස් කරගන්නට ඕන. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපේ තියෙන මානව සම්බන්ධතාවය අමතක කරනවා කියලා. මානව සම්බන්ධතාවය තව දුරටත් අපි පවත්වාගෙන කිසිසේත්ම මහජන සම්බන්ධතාවය මානව සම්පත්කම තාක්ෂණයෙන් යටපත් කළ නොහැකි බව අපි හැම දෙනෙක්ම තේරුම් ගන්නට ඕන. එම නිසා බලාපොරොත්තු වෙන ඔබ සමගින් තුන්වෙනි කැපවීම හැටියට හැකිතාක් දුරට තමන්ගේ ශේෂ පත්‍රය විශ්ලේෂණය කරලා සමාජිකයින්ට මාස්පතා තමන්ගේ තියෙන Facebook account එකේ දාන්නට ඒවයි තියෙන විශ්ලේෂණය කරන්න අපේ තියෙන සෝෂල් මීඩියා පාවිච්චි කරන්න එවැනි කාරණය කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය කාර්යයක්. එසේ නැත්නම් ඉදිරි අනාගතයේදී තරුණ කණ්ඩායම් අපේ සනස සමිති ව්‍යාපාරයට මැදිහත් වීම ඉතාමත්ම භයානක අර්බුදයකට මුහුණ දෙන්න සිදෙනවා. හතරවෙනි කාරණය මම බලාපොරොත්තු වෙන්නේ ඉතාමත්ම වැදගත් වෙනවා මේ එකට කියනවා අපි කියන ඉමෝෂනල් කියලා නැත්නම් අපේ තියෙන ආවේගීට ඔරොත්තු දීමේ හැකියාව. සනස සමිති ව්‍යාපාරයක ව්‍යස්ථාපිත සංචිතය අඩුම වශයෙන් කොටස් සහ මුළු තැන්පත් එක්ක එකතු කරලා බැලුවාම 10%ක් තියෙන්නට ඕන කියන්නේ ඒ ආයතනයේ ව්‍යාපාරයේ තියෙනා අවදානම් පිළිබඳව යම් කිසි ඔරොත්තු දීමක්. ඒ වගේම තමයි අපට ඕන කරනවා අපේ ඉන්න නායකතුමන්ලා රටේ තිබෙනා වූ වෙනස් වීමට මුණ දෙන්නට ඒට ගැළපෙන විදිහට නායකත්වය වෙනස් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් එම නිසා අපි බොහෝ දුරට අපේ තියෙනා ආසියානු නායක සම්මේලනයේ නායකත්ව පුහුණු පාඨමාල 5ක් අඳුන්වලා තියෙනවා. Manage yourself for others. ඒ කියන්නේ තමන් කොහොමද කළමනාකරණය කරගන්නේ අන් අයද managing yourself for others කියලා 3 in 1 කියලා කොහොමද තමන්ගේ සහ සමාජිකින්ගේ සහ නායකත්වය කියලා ඊළඟට leadership boot camp කියලා අපි shifting 10ක් 11ක් අඳුන්වලා දීලා තියෙනවා. ඊළඟට undeniable communications කියලා කොහොමද නායකයින් හැටියට sannivedanaකාරයේදී කටයුතු කරන්න කියලා 12ක් අඳුරලා තියෙනවා. මේ වගේ විශාල දැනුම් සම්භාරයක් අඳුරලා තියෙනවා. ඉතින් මේ දැනුම් සම්භාරය ආසියානු නායක සම්මේලනය මහා සංසනස මහා සංගමයට ලබා දීලා තියෙනවා. එම නිසා කරුණාකර මේ දැනුම resilience වෙන්න අපි ආවේග කළමනාකරණය කර ගැනීම හැමතිස්සෙම හිත නිවා ගන්නට ආකල්ප වෙනස් වීමට පවත්වා ගැනීමට අවශ්‍ය වෙනවා. පස්වෙනි කාරණය තමයි මේකට සෙලිබ්‍රේට් කියන ඉංග්‍රීසියෙන් පාවිච්චි කළාට අසාර්ථක වීම හංගන්නට එපා. අසාර්ථක වීම පාඩමක් ලෙස සිහිපත් කරන්න. අපි ළඟ තියෙනවා අසාර්ථක අත්දැකීම් රාශියක්. 1978 ඉඳලා ගත්තොත් එහෙම දැන් 2025 කාලය තුළ අපි කරපු දේවල් මාව එකින් එකට මතක් කරන්නට උත්සාහ කරන්නේ. දරපු දේ අපි මුලින්ම ආරම්භ කළේ 1986 දී දඹුල්ලේ සම්මේලනයේ විකල්ප බැංකු ක්‍රමයක්. ඉන් කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ දැනට පවතින සාම්ප්‍රදායික බැංකු ක්‍රමයක්. ඉතින් එම නිසා දැන් පැහැදිලිවම කවුරුද දන්නවා ඒකට මොකද උනේ. ඒ නිසා විශාල මුදල් ප්‍රමාණයක් අපේ අත්‍රිපිච්චා වූ අන්තර් ණය වැඩසටහන සම්පූර්ණම අසාර්ථක වුණා. බැංකුව දැන් පෞද්ගලික අංශයක් බවට පත් වුණා. සනස් සමිති වල මුදල් ආයෝජනය කරපු මුදල් වල ඒවායේ මූලික වටිනාකම දුවලා තියෙනවා. මොකද වෙළඳපොලේ තිබිටනා ඒ නිසා කරුණාකර අපි පැහැදිලිවම නැවත අපේ අසාර්ථක පාඩම් සිහිපත් කරමින් සනස සමිති ව්‍යාපාරයේ ප්‍රධාන මෙහෙයුම ඉතිරි කිරීම, පළඹවීම, ඉතිරි කිරීම, එක්රැස් කිරීම, ඉතා වැදගත් කරන ඉතිරි කිරීම නැවතත් ගම තුල මිනිස්සුන්ගේ ආයෝජන ශක්තිය වැඩි කරමින් ආයෝජනය කිරීම. බොහෝ දුරට බලන්න ගිහිල්ලා තමන්ගේ මුළු ණය කලඹ කීද සමිතියකද තියෙන්නේ 70වත් 80වත් මුළුවත්කම. ඉතා හොඳ දක්ෂ සමිති තියෙනවා. බොහොම කාර්යක්ෂමද. නමුත් මුළු ණය කලඹ 35-40. ඒ අය මොකද කරලා තියෙන්නේ? ගමේ තිබුණු තන්පත් ඔක්කොම එකතු කරගෙන ඇවිල්ලා
නැවත කොහේ හරි මූල්‍ය ආයතනයක ආයෝජනය කළා ඒ ලැබෙන ලාභයෙන් ඔය අය කියන අපි ශක්තිමත් කියලා. ඉතින් වැදගත්ම කාරණයක් තමයි ලංකාවේ ග්‍රාමීය ව්‍යවසාය සංවර්ධනය සඳහා ව්‍යවසාය සංවර්ධන පාඨමාලා ව්‍යාපාරික අධ්‍යක්ීම් බෙදා ගැනීම ඒ කාර්යයට නිරත වීම කළ යුතු වෙනවා. අංක 6 අපේ තියෙනා වූ කමිට්මන්ට් එක නැත්නම් කැපවීම ඊටමත් වැදගත් වෙනවා කොහොමද අපි මේ ප්‍රයොරිටයිස් කරන්නේ අපේ ඇප්ටිටියුඩ්ස් කියලා කියන්නේ අපේ තියෙන දක්ෂතාවයට වඩා අපේ තියෙන ආකල්පවල යෝග්‍යතාව ඊටමත් වැදගත් කුසලතාවය වැදගත් ඊටත් වඩා වෙන්නේ සනස සමිති ව්‍යාපාරය තුළ ආකල්ප ගොඩනගන්න දැනට තියෙන ඊටමත්ම මා දකින්න විදිහට මා දිනපත අවුරුදු පතා අඩු වශයෙන් 4 සැරයක් විතර ලංකාවට යනවා ලංකාවේ මිනිස්සුත් එක්ක ආශ්‍රය කරනවා ආකල්පමය වර්ධනයක් අවශ්‍යයි ගම්වල මිනිස්සුන්ට කල හැකි ගම් මිනිස්සුන්ගේ හැකියාව තියෙන ඒ අයට අපිට කරන්න තියෙන මඟ පෙන්වීම ඒ නිසා මම විශ්වාස කරනවා හැමතිස්සෙම දක්ෂතාවගේ ඉගැන්වීමක් කරන්න පුළුවන් ආකල්ප වගා කිරීමක් කරන්න. ඉතින් ඒ නිසා ගම තුල තාමත්ම වැදගත් මේ ආකල්පමය වශයෙන් මිනිස්සුන්ගේ නැවත ප්‍රබෝධනයක් ගම තුල ඇති කිරීමේ කාර්යයට සනස සමිති ව්‍යාපාරය මැදිහත් වෙනවා නම් ඉතා වැදගත් කාරණයක්. අංක 7 අපි ලැබපු අත්දැකීම් සියල්ල අපි මිය යනකොට ඒ සමගම මිය යනවා. අපි කවුරුවත් බලන්නේ නැහැ ඒ අත්දැකීම් ලේඛනගත කරන්න. මා විසින් පොත් දෙකක් නිර්මාණය කළා තියෙනවා. එකක් තමයි මගේ 50 වසක සමුපකාර අත්දැකීම් පිළිබඳ කවුරු හරි ඒ පොත දැකලා නැත්නම් කියවලා බලන්න. ඒ තුලින් මම උත්සාහ කරන්නේ ඔබ උත්තේජනය කරන්න සනස සමිති ව්‍යාපාරයේ කොයිතරම් දුරට ඉදිරි ගමනක් යා හැකිද කියන එක වෙන මම තව පොතක් මුද්‍රණය කළා තියෙනවා සනස සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියලා තිරසාර සංවර්ධන සනස කියලා පරිච්ඡේද 14කින් ඒ පොත තනි කරම ඒ අත්පොතක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් කළමනාකරණය පිළිබඳ ඉගෙන ගන්න. ඔබත් මොකද කරන්න තියෙන්නේ තම තමන් දන්නා තරමේ සනස සමිති ව්‍යාපාරය එහෙම නැත්නම් සනස සමිතියේ ඉතිහාසය සනස සමිතියේ හිටපු නායකින් කරපු ක්‍රියාකාරකම් එකතු කරලා කුඩා පොතක් මුද්‍රණය කරලා එහෙම නැත්නම් අත්පිටපතක් හදලා ඒ සනස සමිතියේ හැම කෙනෙකුටම කියව ගන්න පාවිච්චි කරන්න. ඒ වගේම ඊටමත් වැදගත් වෙන ඔබ ලැබපු ජයග්‍රහණ ඔබ ලැබපු අත්දැකීම් ඊටමත් මේ වීඩියෝ දැන්ට තියෙන ඩිජිටල් ක්‍රණය කියන එක බොහොම සරලයි. ඉතින් අපිට පුළුවන් කුඩා විදියට සනස සමිති ව්‍යාපාර ඉතිහාසය පිළිබඳ කුඩා චිත්‍රපටයක් හදන්න. මේ තුලින් අපිට බලාපොරොත්තු වෙන්නේ තරුණ කණ්ඩායම නැවත පෙළඹවීම කරන්න ඒ අයට අපි ආලෝකයක් ලබා දෙන්න ඒ අයට මඟ පෙන්වීම කරන්න සනස සමිති ව්‍යාපාරය කියන්නේ අවුරුදු 50 පැනපු වැඩිහිටියන්ගේ සංගමයක් නොවන බවත් එය තරුණ කණ්ඩායම එක කටයුතු කළ යුතු ආයතනයක් බවත් කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතාමත් වැදගත්ම තවත් කාරණයක් තමයි අංක 8 අපි අතර තියෙන ප්‍රාදේශීය ජාතික සහ ජාත්‍යන්තර සහයෝගිතාවය. සනස සමිති ව්‍යාපාරය ගත්තාම එය ගම් මට්ටමේ ඉඳන් ජාත්‍යන්තරය දක්වා ලෝකනායක සමිති සම්මේලනය මේ වෙනකොට ගත්තාම ලෝකනායක සමිති සම්මේලනයේට රටවල් 114ක සහභාගීත්වයක් තියෙනවා මිලියන 400ක සමාජික ප්‍රමාණයක් රටවල් 114න් සම්බන්ධ වෙලා තියෙනවා බැලුවොත් එහෙම ට්‍රිලියන ප්‍රමාණයක වත්කම් ගත්තාම 400 ගානක මුළු වත්කම් ප්‍රමාණයක් තියෙනවා ඒ තුලින් ගත්තාම ආසියාවේ ගත්තාම රටවල් 22ක තියෙනවා ගත්තාම ණය දෙන සමිතිය අඩුවශයෙන් 56000ක් තියෙනවා සමාජිකයෝ කොම ලක්ෂ 50කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා අපේ මුළු වත්කම් ප්‍රමාණය බිලියන 450ක් විතර වෙනවා නමුත් මේ වයගෙන් රටවල් තුනක් ගත්තොත් එහෙම කොරියාව ජපානය සහ තායිලන්තය ගත්තහම ඒ අඩු වශයෙන් බිලියන 300කට වැඩි වෙනවා. ඉතින් ඒ නිසා අපට අවශ්‍ය වෙනවා මේ අතර සහයෝගීතාවය. එය ගම් මට්ටමේ සිටම ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධතාව. ඒ වැදගත්කම අපි නැවතුරටත් තහවුරු කරගත යුතුයි මේ 2026 ලබන්නට ප්‍රථමයි. ඊළඟට ගත්තාම අපිට තියෙන වැදගත්ම කාරණේ තමයි ඊළඟට තියෙන්නේ මේ තරුණ නායකත්වයේ සිල්වද
තරුණ සහ කාන්තාව අංක 9. අනාගතය කියලා කියන්නේ කාන්තාව කියන එක future is a female and the youth future is a young මේ වගේ ඉතාමත්ම වැදගත් කාරණයක් අපේ සනස් සමිතිවල එවැනි වැඩසටහන් නැහැ ආසියානු නායක සමිති සම්මේලනය අපි කියනවා සිස්ටර් සොසයිටි කියලා නැත්නම් කාන්තා සංවිධාන සනස සමිතියේ පැරලල් ගම් මට්ටම දිස්ත්‍රික් මට්ටම ජාතික මට්ටම දක්වා යන්නට අවස්ථා සැලසලා දීලා තියෙනවා ඒ වගේම තරුණයින් සඳහා ඇක්යුනෙල් කියලා ඒ කියන්නේ තරුණයින්ගේ සංවිධාන හැටියට ඒකට අත්පලක් හදලා දීලා තියෙනවා වරින් වර දැන්ට මා දකින විදිහට බොහෝ දුරට ඒ ක්‍රීඩා සහ ලේ දන් දීම වගේ කටයුතු වලට පමණක් තරුණ කණ්ඩායම සීමා වෙලා තියෙනවා කවදාකවත් මාව දැක්කලා තිබුණේ නැහැ ඒ තරුණ කණ්ඩායම මූල්‍ය ආයතනයේ ඉතාමත්ම මූල්‍ය සාක්ෂරතාවය මූල්‍ය සවිබෙන ගැනීම සඳහා පෙළඹවීම තියෙනවා ඒ නිසා ඔවුන්ට දැන් සබි බල ගන්නන්නට අවශ්‍යයි පසුව නෙවෙයි ඒක කවදා හෙට කියන වචනදි කියන්න ඔවුන්ට මේසේ අහුම්කම් දෙන්නට ඕන ඔවුන්ට කතා කරන්නට ඉඩ දෙන්නට ඕන ඔවුන් සමග වටමේච සාකච්ඡා කළ යුතුයි අංක 10 ඊටමත් වැදගත් අපේ නායකත්වයේ වශයෙන් ධෛර්යයෙන් යුතුව නායකත්වය දෙන්න මේ ගත්තොත් එහෙම ඉතා වැදගත් කවුරුත් දන්නවා ඇති මේ ජැක්මා කියන මහත්මයා ගැන ඔහු තමයි දැන්ට තියෙන අලිබබා කියන ප්‍රධානම අන්තර්ජාලයේ වෙළඳාම් සඳහා සකස් කරලා තියෙන යටිතලි පහසුකම් ඔහුගේ ජීවිත කතාව ඉතාමත් වැදගත් ඔහු කොහොමද ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තේ ඔහු කොහොමද කොයිතරම් ධෛර්ය සම්පන්න කෙනෙක්ද ඔහුගේ අද තියෙන විශාල පාඨමාලාවල් රාශියක් තියෙනවා මම හිතනවා සියලුම සෞම්පකාර නායකයින් ඔහුගේ කතා එකක් හෝ දෙකක් සවුන්කන් දෙන ජක්මා කියපු එක කාරණයක් today is a hard you can today is a අමාරු කාර්යයක් tomorrow is a වඩා worse ඒ කියන්නේ බොහොම අපහසු කාර්යයක් නමුත් day after tomorrow එහෙම නැත්නම් අනිද්දාට අපට ඉර පායන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මා විශ්වාස කරනවා දැනට අද තියෙන තත්ත්වය සනසම්ති ව්‍යාපාරයේ බොහොම අපහසු තත්ත්වයක තියෙන්නේ. හෙට ඊට වඩා අපහසු වෙනවා ඊළඟට නරක අතරපත් වෙනවා. නමුත් ඒ සඳහා අපි අද කැපුණේ නැත්නම් අනිද්දාට අපට ඉරු එළිය දකින්නට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මා කල්පනා කරනවා ධෛර්යයෙන් යුතුව නායකත්වයක් දෙන්න. ඒ කියන්නේ නායකත්වය කියන්නේ පුටුවේ ඇවිලා වාඩි වීම නෙවෙයි ඔබ ළඟ ආයතනයේ ඉන්න සියලුම කාර්ය මණ්ඩලයේ සමාජිකින් කාරක සභාව සියලුම ඔබ තමයි මේ ලයිට් හවුස් එක පවර් හවුස් එක ජෙනරේටර් එක ඔයා කතා කරන වචනයෙන් මිනිස්සු දිරිමත් කරන්න පුළුවන් එක කතාවකින් ඔහු අධෛර්යමත් කරන්න පුළුවන් ඔහුගේ සවන් දෙන්න තුන ඒ නිසා ඔවුන්ගේ හදවත ඔබට දෙන විදියට ඔවුන් එක්ක ළඟින් ආශ්‍රය කරන්න මතක තියාගන්න නායකත්වයේ තනතුර ගියොත් ඔහුගේ අත විතරයි දෙන්නේ ඒක ඔබතුමාලා ඉන්නකොට විතරක් ඒගොල්ලෝ වැඩ කරනවා නමුත් නායකත්වයෙන් පෙළඹීමකට ඔබතුමාලා බොහොම ඉහළ ගුණාත්මක දිත්තේ නායකත්වයක් තිබුණා ඒ අය ඔබට ගරු කරන්නට පටන් ගන්නවා ඒකම බලාපොරොත්තු වෙන අන්තිම වශයෙන් මේ කාර්යයේදී ඉතොප්සහ නැවත සිහිපත් කරන්න ඉදිරි මාවතේ කැපවීම 10 අපි මේ කතා කළේ විනාඩි 10ක කාලයක් තුළ මෙන්න මේ නැවතත්ම මුල් අවධානයට යොමු කරන මුල් අරමුණට ජීවිත කාලය තුළ ඉගෙන ගැනීමේ කාර්යයෙන් නිරත වෙන්න දිනපතා මේ ගැන විස්තර කරන්න පුළුවන් ඕන තරම් ඩිජිටල් කරණයේ දංගීකරණයට සනස සමිති විහාර තාක්ෂණයට යොමු වෙන්න ඔරොත්තු දී හැකි විදිහට අපිට රිසිලියන්ට් කියන එක මේක ගත්තොත් එහෙම අපිට ඔරොත්තු දී හැදී ආකල්ප ගොඩනගා ගන්න ඕන අසාර්ථක විතුන් සියලු දේවල් පාඩම් ලෙස නැවත සිහිපත් කරන්න ඕන ඒ නැවත නොකළ යුතුය යෝග්‍යතාවයට තාමත් මුල් තැන දෙනවා වගේම ආකල්ප වලට ප්‍රමුඛතාවය දෙන්නට ඕන අධ්‍යක්ීම් සියලු තමන්ගේ ලේඛනගත කරන්නට ඕන ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සහයෝගිතා කරන තරුණීන් සහ කාන්තාවන්ට ආයෝජනය කරන්න අපේ සමිතිය ප්‍රවන්න ඕන ධෛර්යයෙන් යුතුව නායකත්වය දෙන්න ඕන මේ කාර්ය 10ට අපි කැපවීම අපට පුළුවන්කම ලැබෙනවා අපි එක්ව බලාපොරොත්තු නැවත සනස් සමිතික ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා මේ සඳහා මිත්‍රෝනි හුදෙක් මේ කාර්යයක් නොවේ මේ වගකීමක් ඒ ක්‍රියාකාරකම අපේ තියෙන උරුමය පද්ධතියක් 2026ට පෙර අපගේ පද්ධතියේ වෙනසක් කරනවා නම් පමණක් නොව අපේ
කතාවද අපි වෙනස් කරන්න උත්සාහ කරනවා. ඒ සීන දැකීමට එඩිතරව ක්‍රියා කිරීමට තෝරාගත් ප්‍රතිපත්තියක් පමණක් නොව හැකියාවට ඉදිරි කළ නායකින් අපි වෙමු. ඒ සඳහා ඔබ හැම සියලු දෙනාටම සනස සමිති සංගම් ගොඩනගා ගන්න පමණක් නොව අපි බලාපොරොත්තු ගොඩනගා ගැනීමට හැම දෙනාටම සහයෝගය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ දේශනයේ සවුන්කන් දුන්න සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මෙම දේශනය ඔබට හොඳයි කියලා හිතනවා නම් මේ තවදුරටත් බෙදාගත යුතුයි කියලා තියෙනවා නම් කරුණාකර මේ තියෙන වීඩියෝ එක තමන්ගේ සමිතිවල කළමනාකරුවන්ට ඒ වගේම නායකින්ට සමාජිකින්ට දැනගන්නට බෙදා කරගන්න ෂෙයා කරගන්න. ඔබට අවශ්‍ය නම් මේ වගේ දැනුම් ඔබගේ ගැටලු කරුණාකර පහතින් සඳහන් කරන්න. ඕනෑම අවස්ථාවක ඔබගේ සනස් සමිති ව්‍යාපාරය ශක්තිමත් කිරීමට ධෛර්යයෙන් කටයුතු කරන සෑම දිනාටම සුබ නව වසරකට ප්‍රාර්ථනා කරමි. ආයුබෝවන්. ස්තුතියි.